ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ ළඟදී සුදෝතම දස සතරවන ලියෝ පාප් වහන්සේ විසින් රෝමයේදී සියලුම කාදිනල්තුමන්ලාගේ හමුවක් පවත්වන්නට යෙදුණා. ඒ හමුවේදී සාකච්ඡාවට ගොදුරු වුණු කරුණු කීපයක් තිබුණා. එයින් විශේෂයෙන්ම මේ රැස්වීම සඳහා තෝරාගෙන තිබුණු තේමා දෙකක් තිබුණා. එනම් ධර්ම දානය හා දෙවෙනුව තෝරාගනු ලැබුවේ විශේෂාකාරයෙන් සංගමන සීලීත්වය පිළිබඳ තේමාවයි. කතෝලික සභාව තුළ මීට වඩා කැපවුණු ධෛර්යමත් කිතුුණු සංඝයක් බිහි කරන්නේ කොහොමද කියන එකට තමයි ඒ පිළිතුරු සොයන්නට යොමු වුණේ. විශේෂයෙන්ම ක්‍රිස්තියානියයි කියාගන්නා රටවල් බොහෝමයක සහ ආසියාව සහ දකුණු ඇමරිකාව මෙන්ම අප්‍රිකාව වැනි ඈත එපිට රාජ්‍යයන්වල පවතින කතෝලික සභාවේ තත්ත්වය පිළිබඳව විමර්ශනයක් කරන්නට යෙදුණා. ඒ විමර්ශනයේදී පැහැදිලි වුණ දෙයක් තමයි අපේ කතෝලිකයන් තීරණ දෙකක් තුල සිරවි ඔවුන්ගේ ක්‍රිස්තියානි ශ්‍රාවකත්වය හරි හැටි තේරුම් නොගෙන ඔහේ ආවට ගියාවට ජීවත් වීමේ ප්‍රශ්නය. මේකට හේතු කීපයක්ම අපි දුටුවා. ස්වාමින් වහන්සේ අපට දී තිබෙන ක්‍රිස්තියානි කැඳවීම හරි හැටි තේරුම් ගැනීම පළමුව වැදගත් වෙන බව එහිදී සඳහන් වුණා. ක්‍රිස්තු ශ්‍රාවකයෙක් කියලා කියන්නේ කවුද? ක්‍රිස්තු ශ්‍රාවකයෙක් කියලා කියන්නේ මීසමක පවුල් පොතක නම ලියවුණු, මීසමක රෙජිස්ටර් පොතක ප්‍රසාදිස්ථාපනය ලබාගත්තා, එහෙම නැත්නම් අභිවෘද්ධි ආලේපය ලබාගත්තා කියලා නම ලියවුණු කෙනෙක් නෙවෙයි ක්‍රිස්තු භක්තිකයෙක් කියලා කියන්නේ. ක්‍රිස්තු භක්තිකයෙක් කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකෙක්. උන්වහන්සේව අනුගමනය කරමින් අනුකරණය කරමින් ජීවත් වෙමින් සමාජය වෙනස් කරන්නට කටයුතු කරන කෙනෙක්. සමාජය තුල ක්‍රිස්තුස් වහන්සේ ඉගැන් වූ වටිනාකම් ජීවත් වීම තුලින් සමාජ පරිවර්තනයක් ඇති කරන්නට කැපවුණු කෙනෙක් තමයි ක්‍රිස්තු භක්තිකයෙක් කියලා කියන්නේ. ක්‍රිස්තියානි විශ්වාසය කුරුසියේ ගමන් මඟ. ස්වාමින් වහන්සේ ඒක ප්‍රකාශ කළේ යමෙකු මානුව එනු කැමැත්තේද හිතෙම තමා ත්‍යාජ කර තම කුරුසිය රැගෙන මානුව පැමිණේවා කියලයි. ජීවිතය කියන්නේ කුරුසයක්. මේ කුරුසිය අතහැරලා දාලා ක්‍රිස්තියානි ශ්‍රාවකත්වයක් ලබා ගන්න බෑ අපිට. ක්‍රිස්තියානි ශ්‍රාවකත්වයේ කුරුසයට බැඳිලා ඉන්නේ. ස්වාමින් වහන්සේ ඒකයි තමන් වහන්සේ පළමුවෙන්ම කුරුසයේ නැග්ගේ. මේ මිනිස්යාගේ තියෙන ආත්මාර්ථකාමීත්වය සහ පාපිෂ්ඨ බව තුල ලෝකයේ අපිරිසිදු වෙමින් පවතින පරිසරයක ක්‍රිස්තියානිකාරයාගේ වගකීම විය යුත්තේ කුරුසිය අනුගමනය කිරීමයි. කුරුසියේ මාවතේ යෑමයි. තමා ත්‍යාජ කර තම කුරුසිය රැගෙන ගමන් කිරීමයි. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව ජීවත් වීමයි. මෙන්න මේක තමයි ක්‍රිස්තියානි ජීවිතයේ සාරාංශය. මේක අපි ජීවත් වුණොත් අපි ක්‍රිස්තුස් වහන්සේගේ සදාකාලික රාජ්‍යයේ
කොටස්කරුවන් බවට පත් වෙනවා. පොතක නම තියලා ලියලා තියෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක අපි හොඳට මතක තියාගන්නට ඕනේ. ඒ වගේම සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ ගැන කියා සිටින්නේ මේක සභාවේ වගකීම. ක්‍රිස්තු ශ්‍රාවකයන්ට මේ ගමන යන්නට මඟ පෙන්වා දෙමින් ඔවුන් ඒවෙන් ඒ වෙත යොමු කරමින් ඔවුන්ගේ ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් කරවීම තමයි කතෝලික සභාවේ වගකීම වන්නේ, නිල වගකීම වන්නේ. ස්වාමින් වහන්සේ අපෝස්තලවරුන් 12 දෙනාට එදා හිටියේ 11 දෙනයි ගලීලයේදී උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙච්ච වෙලාවේදී බාර දුන්නු ධර්මදූත මෙහෙවර ඒකයි. ඔබ ගොස් මුළු ලෝකයම වෙනස් කරන්න, පරිවර්තනය කරන්න, පරිශුද්ධත්වයෙන් පුරවන්න. මේක තමයි අපිට දුන්නු කැඳවීම, කතෝලික සභාවට දුන්නු කැඳවීම. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වටා සහෝදරත්වයෙන් යුතුව එක්වෙමින් කුල මල ජාති ભેද ආගම් ભેද මේ ඔක්කොම පැත්තකින් තියලා සහෝදර පිරිසක් වශයෙන් දිව්‍ය සත්ප්‍රසාදයේ වටා එක්වෙමින් එයින් ශක්තිය ලබාගෙන මේ ලෝකය පරිවර්තනය කිරීමේ ගමනට අපි හවුල් විය යුතුයි. අපේ ජීවිතය නිකන් ඔහේ උදේට නැගිටලා රැට නිදාගන්න ජීවිතයක් නෙවෙයි. එහෙම නැත්නම් වසරින් වසර ගෙවිලා ගිහිල්ලා ඉපදිලා ඒ වගේ මැරිලා යන ජීවිතයක් නෙවෙයි. අපේ ජීවිතයට දෙවියන් වහන්සේගේ සැලැස්මක් තියෙනවා ආදරණීය සහෝදරවරුනි. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්නට, ක්‍රියාත්මක කරවන්නට දෙවියන් වහන්සේට අපි ඉඩ දිය යුතුයි. කතෝලික සභාවේ ඉන්නේ ඔබව ලණුවක් දාලා බෙල්ල ගැට ගහගෙන ඔය ගමන අරන් යන්න නෙමෙයි. කතෝලික සභාව ආයතනයක් වශයෙන් සංවිධානය වෙලා තියෙන්නේ ඔබට උදව් වෙන්න, ඔය ගමන යන්න. ඔබගේ කිතුණු ශ්‍රාවකත්වය එනම් කුරුසිය වැළඳගෙන ආත්මාර්ථකාමීත්වය පරිත්‍යාග කරමින් ඒ අතහැර දමා පරිශුද්ධ ජීවිතයක් ගත කරන්නට හැම විටම තීරණය කරමින් ඉදිරියට යන්නේ මෙන්න මේ දෙවියන් වහන්සේගේ ඒ කැමැත්ත, දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන සැලැස්මට අනුකූලව ජීවත් වීම සඳහායි. මේ තමයි කතෝලික සභාවේ වගකීම. ඒ නිසා අපේ පූජා ප්‍රසාදීන් වහන්සේලා මේ ආයතනයක් නඩත්තු කිරීම නෙමෙයි අපේ වගකීම. පූජා ප්‍රසාදීන් වහන්සේලා පළමුව ජනතාවට ආදරය කරමින්, ඔවුන් අතර වාසය කරමින්, ඔවුන්ගේ දුක සැප බෙදා ගනිමින්, ඔවුන් සමග මේ ආධ්‍යාත්මික ගමන යන්නට ක්‍රියා කළ යුතුයි. මේක සංස්ථාවක් ආරක්ෂා කිරීම නෙමෙයි. පල්ලිය ලස්සනට තබා ගැනීම නෙමෙයි පියතුමාගේ කටයුත්ත. එහෙම නැත්තම් රැස්වීම් තැබීම විතරක් නෙමෙයි පියතුමාගේ කටයුත්ත. පියතුමාගේ කටයුත්ත දේව ජනතාව ධාර්මිකත්වය තුල ශක්තිමත් කරමින්, තමන්ගේ වචනයෙන්, තමන්ගේ ක්‍රියාවෙන්, තමන්ගේ ආදර්ශයෙන් ජනතාව සමාජය වෙනස් කරන සැබෑ කිතුණු ශ්‍රාවකයන් බවට පත් කිරීම තමයි පියතුමාගේ වගකීම, රදගුරුතුමාගේ වගකීම. ඒ නිසා පියතුමෙකුට, රදගුරුතුමෙකුට නින්ද යන්නේ නැහැ මේ වගකීම ඉෂ්ට කරේ නැත්තම්. මේක රැකියාවක් නෙමෙයි, මගේ රැකියාව නෙමෙයි, මම රදගුරුතුමෙක් වුණේ රැකියාවක් කරන්න නෙමෙයි. මේක රැකියාවක් නෙමෙයි, මේක කැපවීමක්, මේක දේව කැඳවීමක්. දෙවියන් වහන්සේ මාව තෝරාගත්තේ රදගුරු পদවියට පුටුවේ වාඩි වෙලා ඉන්න නෙමෙයි, පාරට බැහැලා
ජනතාව අතරට ගිහිල්ලා ජනතාව විශ්වාසය තුළ ශක්තිමත් කරන්නටයි. මාව පූජකවරයට කැඳෙව්වේ ජනතාව අතරට බැහැලා ජනතාව සමග ඉඳලා ජනතාව විශ්වාසය තුළ ශක්තිමත් කිරීමටයි. ඔවුන්ට උදව් කිරීමටයි. මේක තමයි අපේ වගකීම. මේ වගකීම සඳහා අපි අගරදුගුරු පදවිය තුළ මේ වසර විශේෂයෙන්ම මේ අවබෝධයෙන් යුතුව අපේ සෑම ආයතනයක්ම අගරදුගුරු පදවිය පමණක් නෙවෙයි, අපේ රදවුරුතුමන්ලා පමණක් නෙවෙයි, අපේ මීසම භාරපියතුමන්ලා පමණක් නෙවෙයි, අපේ ගිහි නායකයින් පවා සෑම කෙනෙක්ම තමන්ගේ හදවතට තට්ටු කරලා බලලා අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. මම මගේ වගකීම මගේ කුරුසිය මම කරක් තියාගෙන යනවද කියන එක. අන්න ඒකයි මේ වසරේ විශේෂාර්ථය. මීසම් නවෝදය කියලා කියන්නේ ඒකයි. පල්ලි හදන එක නෙමෙයි. ධර්ම සේවා සභාවල් තියෙනවා අපේ මීසංවල. ධර්ම සේවා සභාවල් රැස්වීම් තියලා සාකච්ඡා කළ යුත්තේ පල්ලිය හදන එක නෙවෙයි. තීන්ත ගාන එක නෙවෙයි. දහම් පාසල් ගොඩනැගිල්ලක් හදන එක නෙවෙයි. මේ ආයතන ඇති කරලා තියෙන්නේ මීසමේ ජනතාව තුළ වඩාත් හොඳ ආධ්‍යාත්මිකත්වයක්, වඩාත් හොඳ කැපවීමක්, වඩාත් හොඳ සාක්ෂියක් දීම සඳහා දිරිමත් කිරීමක් කරන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරලා, කල්පනා කරලා, යාඥා කරලා ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම යෙදවීමයි. ඒක තමයි ගිහි නායකයෝ කළ යුත්තේ, සභාව කළ යුත්තේ. ඒ නිසා අපි මේ වසරේදී අපි සුද්ධෝත්තම පාපවහන්සේගේ මේ උත්සාහය තුලින් අපි දකින්නේ තවත් සලකුණක් මේ ගමන යන්නට. ඒ නිසා අපි අද විශේෂාකාරයෙන් ආරම්භ කරන මේ මීසම් නවෝදය වසර තුල ඔය අපේ ජීවිතය නොමග යවමින් මුළු වෙලාවෙම එක පැත්තකින් අපි පුරුදු වෙලා ඉන්නේ මේ සමාජය තුලට විශේෂයෙන්ම බටහිර ලෝකයෙන් පැමිණෙන විවිධ දුර්පරීක්ෂාවන් වලට යට වෙමින් කෑදරකම, පෙරේතකම කොච්චර ලැබුණත් මදි කියන චින්තනය තුල හිර වෙලා ඉඳිමින් අසාධාරණ විදිහට අපේ ජීවිතය ගත කිරීම එක පැත්තකින් ඒ තුල අපි හිර වෙලා ඉන්නවා. අනිත් පැත්තෙන් අපි හිර වෙලා ඉන්නේ අපේ ආගමික ජීවිතය නිකන් පිළිවෙත් ටිකක් විතරයි. ඉරිදට පල්ලියට යන එක විතරයි. අවුරුද්දකට සැරයක් පාපුච්චාරණය කරන එක විතරයි. පල්ලියට ගිහිල්ලා කසාද බඳින එක විතරයි. එහෙම බෑ. ඒ විදි ආධ්‍යාත්මිකත්වයක් නෙවෙයි ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්මික පරිවර්තනයක් සොයාගෙන ගොසින් ආධ්‍යාත්මික පරිවර්තනයක් තුලින් සමාජය දේවත්වයට එසවීම සඳහා නායකත්වය ගැනීමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එනිසා අපි විශේෂාකාරයෙන් අද යාඥා කරමු. මේක බාරදූර වැඩක්. මේක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ ගෙය නොසාදනසේක් නම් වඩුකම්කරුවෝ මහන්සි වෙන්නේ බොරුවටය. දෙවියන් වහන්සේ බලකොටුව නොකරනසේක් නම් මුර කරන්නෝ වෙහෙසෙන්නේ බොරුවටය. අන්නේ වචන සුද්ධෝ බයිබලයේ තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ආධාරය, ශක්තිය, ධෛර්යය අපිට අවශ්‍යයි. අපි යාඥා කළ යුත්තේ අනේ ස්වාමිනී ඔබ වහන්සේ මාව ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ඔබ වහන්සේගේ කුරුසිය ගමන යමින් මම ජීවත් වන පරිසරය වඩා සුද්ධවන්ත කරන්නට මාව යොදවා ගන්න කියලයි යාඥා කළ යුත්තේ. අපේ මීසම ඔබ වහන්සේ යොදවා ගන්න මේ ප්‍රදේශයේ ජීවත් වෙන සියලුම දෙනාගේ ජීවිත පරිවර්තනය කරලා අර්ථවත් ලෙස ඔවුන්ට ජීවත් වෙන්නට අවශ්‍ය පරිසරය සකස් කර දෙන්නට අපව යොමු කරන්න කියලා අපි යාඥා කළ යුතුයි. අද ඒ නිසා අපි විශේෂ ආකාරයෙන් ස්වාමින් වහන්සේට කන්න ලව් කරමු.
මේ වසර තුල කතෝලික අපි අගරදුගුරු පදවිය තුල මහත් බලාපොරොත්තුවෙන් යන්නට හදන මේ ගමන අපේ රදගුරුතුමන්ලා පූජක පැවිදි උතුමන්ලා සහ ගිහි ජනතාව සහෝදරත්වයෙන් සංගමන සීලීත්වයෙන් බැඳිලා එකට එකතු වෙලා මේ ගමන යන්නට අපේ කතෝලික ජීවිතය තුළ ප්‍රබෝධයක් ඇති කරන්නට මලානික බවක් නෙමෙයි අතහැරලා දාන ස්වරූපයක් නෙමෙයි අධෛර්යයට පත්වෙච්ච තත්වයක් නෙමෙයි දෙවියන් වහන්සේට කළ නොහැකි කිසි දෙයක් නැහැ කියලා ගාබ්‍රියෙල් දේවදූතයා එදා මරියතුමීට කිව්වා නේද? එහෙමනම් දෙවියන් වහන්සේට අපත් සමග මේ ගමන යා හැකි. ඒ ආශිර්වාදය අපි යාඥා කරමු අද විශේෂාකාරයෙන්. මීසම් නවෝදේ වසර ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය සියල්ල දේව මහිමය උදෙසාය. එදහිල්ලේ සංගමනශීලීත්වයේ නවෝදයකට නතු වෙමින්ද සුද්ධ උලියවිල්ල හා සුද්ධෝ සභා සම්ප්‍රදාය තුළ ඒකාබද්ධවද සක්‍රමේන්තු දිවියෙන් පෝෂණය ලබා ධර්මදානය ධර්මෝපදේශය පෙරටු කරගෙන අපගේ කිතුුණු සංගේ මුදුන් මල්කඩ වන මීසම් පවුල කේන්ද්‍ර කරගෙන අප සමිධානන් සහ ස්වාමියාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ඒකාබද්ධ වී රදගුරු පූජක ගිහි පැවිදි සියල්ලන් හා සුසැඳිව 2026 ජනවාරි මස 31 වන දින සිට 2027ක් වූ ජනවාරි මස 30 වන දින දක්වා කොළඹ අගරදුගුරු වසමේ මීසම් නවෝදේ වසර යනුවෙන් අතිමහත් වූ උතුම් වූ ගෞරවාභිමානයෙන් ප්‍රකාශයට පත් කරමි. ජේසු ක්‍රිස්තු ආරාධිත වේවා. මෙයට මැල්කම් කාඩ්නල් රංජිත් කොළඹ අගරදුගුරුතුමා. වෙලා නව අහසක් උදා වෙලා නව පොළවක් ශුද්ධාත්ම ජලධාරා ඔන්න ගලා එනවෝ මමත් වයේ බාබෙල් පොත් යල්පිනු පදනම් පවුරු බිඳමින් සුණු විසුණු කරන යුගය උදා වෙනවෝ ගිහි පූජක පැවිදි දනන් රොද බඳින්න අරන් මීසම් නවෝද වසරට නොපැකිල පානගනෝ අහසට බුර බුරා නැගින අධ්‍යාත්ම අඳුනාව විවාහයද පවුල් දිවිය අසම්මතය ගොදුරු වීද විදු බල මහිමෙන් මිනිසා මිනිසියාගේ ගුණ රසලා අහෝ සුදත් ස්ත්‍රීතු ගින්නවා